තෙරුවන් සරණයි. ඔළුවක් ඇති මොළයක් නැති දෙමව්පියන්ට නේද? දෙමව්පියන්ට හොඳින් අහගන්න. ඔළුවක් ඇති මොළයක් නැති දෙමව්පියන්ට නේද? ලැබුණු ඔළුවක් ඇති දරුවන්. අරුම පුදුම රටක් ලෝකයේ තියෙනවා. මම ඒක අමතගෙන ඉන්න නිසාත් මම මේ ලියාගෙන ආවේ. කියන්නේ ඔළුවක් ඇති මොළයක් නැති ඔළුවක් තියෙනවා මොළයක් නැහැ. දෙමව්පියන්ට ඔළුවක් ඇති දරුවන් ලැබුණු අරුම පුදුම රට. ඕගොල්ලෝ දන්නවද? දැකලා තියෙනවද? මම ඔයාලට කියන්න යන්නේ ඒ ගැන. අද වැඩසටහන ඒකයි ඉතා වැදගත්. පුතේ හොඳින් බලන්න. මෙවැනි උදවිය මේ කොයි රටේද ඉන්නේ? ඉන්නවා. එවැනි උදවියක් ඉන්නවා පුතා. හරි අරුම පුදුම රටක් ඒක. හරි ප්‍රඥාවක් තියෙනවා කියනවා. හැබැයි මොලේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ ඒක. පුතේ මම දැක්කා කතාව දිග්ගස්සන්න අවශ්‍ය නැහැ. මම දැක්කා පුතේ මේ රටේ ඔය කියන රටේ මිනිස්සු යතුරු පැදී යනකොට පුතා දෙමව්පියෝ හිස් ආවරණය දාගෙන යනවා. තමන්ගේ ආදරණීය දුව පුතාව හිස් ආවරණයක් නොදමා අරගෙන යනවා. ඉතින් මං ඕක දැකලා මට ඒලායි ඔළුවට ආව පුතා මාතෘකාව මේක. අම්මා තාත්තට ඔළුවක් තියෙනවා. ඔළුව තියෙන නිසා හෙල්මට් එක දැම්ම අම්මා තාත්තා. හැබැයි අම්මා තාත්තට මොලයක් නැහැ. හරි? මොලයක් නැහැ. හැබැයි දරුවට ඔළුවයි මොලේ දෙකම තියෙනවා. දරුවා කුඩායිනේ. දරුවට තේරෙන්නේ. හැබැයි අම්මා තාත්තට තේරුන්නේ මේ මහ විනාශය ගැන. අපේ රටේ තියෙනවා පුතා පොඩි ප්‍රශ්නයක්. අපි හැමදේම කරන්නේ නීතියට බයි. අපි ගැන හිතන જાතියක් නොවේ. එහෙම නෙමෙයිද? මගේ වචනය හරිද වැරදිද කියලා ඔයාලම තීරණය කරලා බලන්න. ඔයාලම මොහොතක් තමන්ගේ විමසලා බලන්න. ඔයාලත් මේ වරද කරනවා නම් මං ඉල්ලනවා මේ වරද නැවත කරන්න එපා. මම මේක අනන්තවත් දකිනවා. පාසල් දාන්න යන දුවදරුවෝ අරන් යන විදිහ දකිනවා. සමහරලාවට ඔෆිස් කරලා එන අම්මව ගන්න තාත්තයා යන විදිහ දකිනවා. තමන්ගේ දරුවව දාන්න යනවා. නීතියෙන් ගැලවීමට තමන් හෙල්මට් එකක් දාගෙන යනවා. දරුවා හිස් අරන් යනවා. අම්මේ තාත්තේ සහෝදර සහෝදරනි ඔයාලා හොඳින් හිතන දුවේ පුතේ. ඔයාලා ඔය ඉදිරිය යනකොට අනතුරකට ලක් වෙනවා. දරුවා වීසි වෙනවා. වැටෙනවා. දැන් දරුවට කරදරයක් එනවා. ඔබ මේ ආරක්ෂිත හිස්වැසුම පැලඳන් ඉඳලා ඔබ බේරුණාට පළක් තියෙනවද? ඔබගේ දරුවාට කරදරයක් වුණොත් ඔබ මෙරි ජීවත් වෙයිද නැද්ද? මම ඒකයි කිව්වේ ඔබට මොලයක් නැහැ කියලා. මගේ කතාව සාධාරණයි. ඔබට ඔළුවක් තියෙන හින්දා හෙල්මට් එකක් දැම්මේ. හැබැයි මොලයක් නැහැ. මොලයක් නැහැ. නේද? මොලයක් තිබුණා නම් ওই දේ කරන්නේ නැහැ. මොලයක් තිබුණා නම් ওই දේ කරනවද? නේද? ඔබට නොදා ඊ දරුවට දානවනේ. නේද? හැබැයි මම කියන්නේ ඔබට නොදා ඊ දරුවට දාන්න කියලා නෙමෙයි. ඔබට ඔබ ආදරය කරලා ඉන්න බෑ. ඊ දරුවට ආදරය කරන්න. ඒක නිසා ඔබත් ආරක්ෂිත හිස්වැසුම පළඳින්න. ඔබගේ ආදරණීය දරුවාටත් ආරක්ෂිත හිස්වැසුම පළඳවන්න. ඒ දරුවට පළි නෑ. ඒ දරුවට තේරෙන්නේ නෑ. ඒ දරුවා ආසාවට හරි එන්න කතා කරනවා. සමහර අම්මලා තාත්තලා මම මගේ සමහර තැන්වල මම දැකලා තියෙනවා. අපේ සහෝදර යුනුත් යනවා දැකලා තියෙනවා. මම ඒලාට දොස් නගලත් තියෙනවා. දරුවා අඬනවා කියලා දරුවව දාගෙන යනවා. යතුරු බැදී යන්න පුළුවන් දෙදෙනාටයි. ඔබ ඒක දන්නවද? ඔබ සමාජලාට 4-5 දිනක් දාන්න යනවා. දරුවා ඇඬුවා කියලා ඔබ ටැංකිය උඩ තියන් යනවා. ඔබ දන්නවද එහි තියෙන අනාරක්ෂිත ස්වභාවය? ඔබ දරුවට ඇත්තටම ආදරය කරලාද? මම ඒකයි කිව්වේ නෑ. මේ රටේ මිනිස්සු රැල්ලකට යනවා මිසක් සැබෑ හූ දේ දන්නේ නෑ. ඔබගේ දරුවට ඔබ දිය යුතු දේ දෙන්නේ නෑ. දිය යුතු දේ දෙන්නේ නෑ. ඔබ දරුවා විනාශ කරන්න උත්සාහ කරන්නේ සෑම මොහොතකම. ඔබලගේ දරුවන් නැති කරන්න හදන්නේ. ඔවුන්ගේ අනාගතය විනාශ කරන්න හදන්නේ. ඒක නිසා තමයි ඔබට සැලසුමක් නැහැ. ඔබට දරුවව පාලනය කර ගැනීමේ හැකියාවක් නැහැ. තියෙනවද? ඔබට දරුවව පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවද? නැහැ.
ඔයාලා කටයුතු කරන්නේ අඥාන විදිහට. අඥාන විදිහට. ඒ මොහොතේ తాවකාලිකව හිතනවා. తాවකාලික ඇඬුමක් ඇඬුවට මොකද? සදාකාලිකව අඬන්න සිද්ධ වෙන වැඩ සිද්ධ වෙනවා නම් ඒව නතර කරගන්න මව්දි මව්පියෝ විදිහට ඔයාලා කටයුතු කළ යුතුයිද නැද්ද? නේද? ඒ නිසා දරුවට හිසක් තියෙනවා කියලා හිතන්න ඉස්සෙල්ලා. දරුවට හිසක් තියෙනවා කියලා හිතන්න. නීතියෙන් බේරෙන්න නෙමෙයි හෙල්මට් එක පාවිච්චි කරන්නේ. නේද? තමන් ආරක්ෂා වෙන්න. ආරක්ෂිත වෙන්න. එහෙනම් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න. දරුවගේ ආරක්ෂාව ගැන හිතන්න. මේ විදිහට නීති හදලා තින්නේ අපේ හොඳට කියලා හිතන්න. නේද? ඒ වගේම ඔළුවක් තියෙනවා කියලා පෙන්වන්න හදන ඔබගේ ඔළු ගෙඩිය ඇතුලේ මොලේකුත් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරන්න. නේද? ඒ කියන්නේ හිතලා බලලා ඥානාන්විතව කටයුතු කරන්න උත්සාහ ගන්න. ඔබලා කවද්ද එහෙම වෙහෙසෙන්නේ? නේද? ඔබලට අපි නතර කළා මම එහෙම අනන්තව නතර කළා කියලා තියෙනවා. සමහරලාට ඒගොල්ලෝ පිළිගන්න මතයක් අපි දැකලා නැහැ. පිළිගන්න ස්වභාවයක් දැකලා නැහැ. ඒගොල්ලෝ ඒකට වෙනස් විවිධ හැඩ ගේනවා. කතිකාවත එකතු කරනවා. නේද? එතකොට ඇත්තටම ඔයාලා දරුවට ආදරයද කියලා බලන්න. ඔයාලගේ දරුවගේ විනාශය ඔයාලම ගේනවද නැද්ද කියලා බලන්න. ඔය අනතුරක් සිද්ධ වෙලා දරුවගේ හිස මොකක් හරි දෙයක් වුණොත් අපිට කියන්න බෑ හිසම වදීද අනිත් තැන් වදීද කියලා. නමුත් භයානකම හිස වැදීමනේ. නේද? අපි සෑම මොහොතකම මේ මොළයේ ඔළුව බේර ගන්න ඕනේ. මේ ටික බේර ගන්න ඕනේ. මේව ආරක්ෂා කරගන්න ඒක උචිත ආරක්ෂිතම හිස්වැසුමක් ගන්න. ආරක්ෂිතම හිස්වැසුමක් ගන්න. මොකද අර එහෙම් මෙහෙන් කෑලි දාලා තියෙනව ගන්න එපා. කෑලි දාලා තියෙනව ගන්න එපා. මොකද ඒ තදින් කොයියෙලෙත් අර දැන් මෙහෙම ඇවිල්ලා ඇමිනෙනකොට මෙතන තදව තිබුණොත් මේ සුසුන්නාවත් එක්ක මේ කොඳු නාරටියට බලපානවා ඒ අහිතකර පැතිකඩයන් තුලට යනවා. මොකද අපි සෑම මොහොතකම භාවිතා කරන්න ඕනේ ආරක්ෂිතම හෙල්මට් එකක්. එහෙනම් අපි හෙල්මට් එකක් ගන්නකොටත් ඔබ දැනුවත් භාවයටපත් වෙලා ඒ ගැනත් හිතලා බලලා අපිට හුඟාක්කල් පාවිච්චි කරන්න පුළුවන්ද මේක මෙහෙම දැම්මහම මේ දත් ටික පරිස්සම් වෙනවා කියලා හුඟ දෙනෙක් මේ ඉස්සරහා දත් ටික පරිස්සම් වෙනවා කියලා එතන ආවරණය වෙන මේ හෙල්මට් ගන්නවා. මම කියනවා මම දැකලා තියෙනවා ඒ පිළිබඳව පහදලා දෙන දේවලුත් දැකලා තියෙනවා. වැඩසටහන් තුලිනුත් වෛද්‍යවරුනුත් ප්‍රකාශ කරනවා. මමත් වෛද්‍යවරයෙක් නිසා මමත් ඒක අනුමත කරනවා. අනිවාර්යයෙන්ම මේ ඉස්සරහා දත් ටික පරිස්සම් කරගන්න මේ හොම්බ පරිස්සම් කරගන්න දාන නේද? දත් ටික පරිස්සම් කරගන්න දාන හොම්බ පරිස්සම් කරගන්න දාන හෙල්මට් එක අනාරක්ෂිතයි. ආරක්ෂිත එකක් ගන්න. මොකද දත් ටිකට වඩා මේ ඔළුව මේ බෙල්ල සුසුන්නාව කොඳු නාරටි මේ සියල්ල පරිස්සම් කරගන්න ඕනේ. මොකද මෙහෙම වැදිලා එකපාරට මේනකොට මෙතනින් මොකද වෙන්නේ කියලා මොහොතක් හිතලා බලන්න. මෙහි තද දෙයක් තියෙනකොට මේ තද දේ තුල එකපාරට වැදිලා මෙහෙම ගිහිල්ලත් මොකද වෙන්නේ කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. ඒ නිසා ඔයාලට කියනවා ඔයාලගේ ඔළුව ඇතුලේ ඔළුව විතරක් නෙමෙයි පුතේ මොළ ගෙඩියක් තියෙනවා. ඔන්න ඔය මොළ ගෙඩියෙන් වැඩ ගන්න දැනටපත් වෙන්න. මොකද නැත්තම් ඔයාලා අටපට්ටමට වැටෙන්න පුළුවන්. අරුම පුදුම රටක වෙසෙන අරුම පුදුම මිනිස්සු ටිකක් ඉන්නවා කියලා. ඔළුවක් තියෙන මොළයක් නැති මිනිස්සුන්ට ජාතකව දාව ඉපදුණු ඔළුවක් ඇති නේද? මොළයක් තියෙන නොදනුවත් දරුවෝ කියලා. දරුවන්ට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ සියල්ලක් නිසියාකාරව තේරුම් ගන්න දරුවන්ගේ රැකවරණ ආරක්ෂාව වෙනුවෙන් ඔයාලා සමග සෑම මොහොතකම ඔයාලගේ අතුරුපැදියේ අනිසිලස ටැංකිය උඩ දරුවන් තියන් යන්න එපා. දරුවා 4-5 දිනා තියාගෙන අරගෙන ඉන්න එපා. දරුවා පාසලට ගෙනිනකොටත් හිස්වැසුමක් දාලා ආරක්ෂිතව අරන් යන්න. ඒ වගේම ඔබගේ ඉදිරියේ දරුවා තියන් යනකොට දරුවා සමහරලාවට යතුරු ඕෆ් කරන්න පුළුවන්. නැත්නම් සමහරලාවට වෙන ක්‍රියාකාරකම් යෙදෙන්න පුළුවන්. ඔබගේ අවධානය වෙනස් පැතිවලට යන්න පුළුවන්. ඒ නිසා දරුවව ගෙදර තියලා යන්න. ඒක තමයි හොඳම දේ. යායුතු ගමනක් යනකොට පිටිපස්සෙන් ආරක්ෂිතව තියාගෙන ඒ දරුවන් ඇහැරලාද කියලා බලාගෙන නැත්නම් ඒකට දැන් අද කාලේ තියෙන විදිහට දරුවව ඔබගේ ග්‍රහණයේ තියාගන්න විදිහට ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් ලොකු වැඩිහිටියට ඒ කියන්නේ වැඩිවියටපත් වෙච්ච දරුවෝ උනත් ගෙනිනකොට එයාලට හෙල්මට් එකක් පාවිච්චි කරමින් ඔයාලා දරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ඔයාලගේ වක්කීම් ඉටු කරන්න එසේ නොවෙනවා නම් ඔයාලා දිහා තව බලන් ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා ලෝකේ දිහා බලන් ඉන්න ඔයාලගේ ඇස් දෙකෙන් විතරයි. ඔයාලා දිහා ඇස් ගොඩක් බලන් ඉන්නවා. එයාලා ඔයාලා දිහා බලනවා, කතා කරනවා, හිතනවා. ඕගොල්ලෝ ඒ බව දන්නේ නැහැ. ඕගොල්ලෝගේ තියෙන අනෝබෝධය එක තුලින් මතුවෙනවා. ඔයාලගේ තියෙන අඥාන ගතිය එක තුලින් පේන්නනවා. ඒ කියන්නේ ඔයාලා කොච්චර මෝඩද කියලා එක තුලින් පේන්නනවා. එහෙනම් ඔයාලගේ ඥානාන්විත ස්වභාවයෙන් කටයුතු කිරීමෙන් තමන් කවුද කියලා පෙන්වන්න වටපිටාව අපසරිය හදාගන්න කියමින් අදට මම නිහඬ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය ශ්‍රී